අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. මම සුරංග හංස. මම ශ්‍රී ලංකාවේ AIE ජීවිත රක්ෂණ සමාගමේ නියෝජිතයෙක් වශයෙන් ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සේවය සපයමින් කතානියා නගරයේ ජීවත් වෙනවා. මම මීට කලින් වැඩසටහනකදී AIE ජීවිත රක්ෂණ සමාගම පිළිබඳව හා අප සමාගම මගින් සැලසුම් කර තිබෙන විශ්‍රාම සැලසුම් හා ඉතුරුම් සැලසුම් වල තියෙන වැදගත්කම පිළිබඳ මූලික දැනුවත් කිරීමත් ඔබව කෙරුවා. මේ වැඩසටහන බලපු ගොඩක් අය ඉතාලියේ විවිධ පළාත් වලින් මට කතා කෙරුවා. මට කතා කරලා කිව්වා මෙම විශ්‍රාම සැලසුම් සහ ඉතුරුම් සැලසුම් පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කරමින් නැවත වැඩසටහනක් කරන්න කියලා. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා AIE ජීවිත රක්ෂණ සමාගම මගින් සැලසුම් කරලා තියෙන New Smart Wealth කියන විශ්‍රාම සහ ඉතුරුම් සැලසුම් පිළිබඳව ඉතාම සරලව ඔබව දැනුවත් කිරීමට. ඔබට තේරුම් ගැනීමට පහසු වන අන්දමින් මම ඉදිරිපත් කරනවා වයස අවුරුදු 40ක් වන පෙරේරා මහතා වෙනුවෙන් අප සමාගම මගින් සැලසුම් කරන ලද විශ්‍රාම සැලසුම් පිළිබඳව ඔබට පැහැදිලි කිරීමට. මෙම සැලසුමේ සම්පූර්ණ කාලය අවුරුදු 15යි. පෙරේරා මහතා මෙම සැලසුම වෙනුවෙන් වාරික තැන්පත් කළ යුතු වන්නේ අවුරුදු 6ක් පමණයි. පෙරේරා මහතා මෙම සැලසුම වෙනුවෙන් මාසකට රුපියල් 50000 බැගින් අවුරුදු 6ක් මුදල් තැන්පත් කරනු ලබනවා. ඉතිරි වසර 9ක කාලය තුල ඔහු වාරික ගෙවීම අවශ්‍ය නොවන අතර ඔහු තැන්පත් කළ මුදල් පොලියක් සමග වර්ධනය වෙනවා. රක්ෂණ සැලසුම කල් පිරුණු පසුව, ඒ කියන්නේ පෙරේරා මහතාගේ වයස අවුරුදු 55ක් වන විට ඔහු තැන්පත් කළ මුදල එකවර පොලියක් සමග ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එකවර පොලියක් සමග මුදල් ලබා ගැනීමේදී පෙරේරා මහතාට රුපියල් ලක්ෂ 82ක මුදලක් ලබා ගැනීමට හැකි වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු පෙරේරා මහතාට පුළුවන් එකවර මුදල් නොගෙන වසර 10ක විශ්‍රාම වැටුපක් වශයෙන් මාසිකව මුදල් ලබා ගැනීමට. අපි දැන් මේ ඔබට තිරයෙන් ඉදිරිපත් කරන්නේ පෙරේරා මහතාට වසර 10ක් තුල මාසිකව විශ්‍රාම වැටුප වැඩි වෙමින් මුදල් ලබා ගත හැකි ආකාරයයි. තිරයේ දිස්වන පරිදි පළමු වසර තුල පෙරේරා මහතාට මාසිකව රුපියල් 69000ක් ලැබෙනවා. දෙවන වසර තුල රුපියල් 77000ක් ලැබෙනවා. තුන්වෙනි වසර තුල රුපියල් 86000ක්, හතරවන වසර තුල රුපියල් 97000ක්, පස්වන වසර තුල 1,09,000ක්, හයවන වසර තුල 1,20,000ක්, හත්වන වසර තුල 1,37,000ක්, අටවන වසර තුල 1,54,000ක්, නවවන වසර තුල 1,73,000ක්, දහවන වසර තුල 1,94,000ක් වශයෙන් මාසිකව පොලිය වැඩි වෙමින් වසර 10ක් ඇතුළත ඔහුට මෙම විශ්‍රාමය ලබා ගැනීමට හැකි වෙනවා. හොඳයි. දැන් මම ඔබට විස්තර කරන්න යන්නේ මෙම විශ්‍රාම සැලසුම මගින් පෙරේරා මහතාට ලැබෙන අමතර වරප්‍රසාද පිළිබඳවයි. අපි හිතමු මේ වසර 15ක කාලය ඇතුළතදී අවාසනාවන්ත ලෙස පෙරේරා මහතාට ජීවිත අහිමිවීමක් සිදු වුණයි කියලා. එම අවස්ථාවේදී ඔහුගේ පවුලේ යැපෙන්නන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 30ක වන්දි මුදලක් ලබා දෙනවා. ඒ වගේම අපි හිතමු පෙරේරා මහතා හදිසි අනතුරක් නිසා ඔහුගේ ජීවිතයේ අවසනාවන්ත ලෙස අහිමි වුණයි කියලා. එම අවස්ථාවේදී පවුලේ යැපෙන්නන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 60ක වන්දි මුදලක් ලබා දෙනවා. ඒ වගේම වාරික තැන්පත් කරන කාලය තුලදී අවාසනාවන්ත වියෝවක් සිදු වුණොත් වාරික ගෙවීම සම්පූර්ණයෙන්ම නිදහස් වන අතර ප්‍රතිලාභ සියල්ලක්ම නොඅඩුව පවුලේ යැපෙන්නන් හට ලබා ගැනීමට හැකි වෙනවා. අපි හිතමු මෙම වසර 15ක කාලය තුලදී පෙරේරා මහතා හදිසි අනතුරක් හෝ යම් රෝගීභාවයක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයකට පත් වුණයි කියලා. එම අවස්ථාවේදී රුපියල් ලක්ෂ 30ක වන්දි මුදලක් ලබා දෙනවා. පූර්ණ ආබාධිත තත්ත්වයක් යටතේ පෙරේරා මහතාට සම්පූර්ණයෙන්ම වාරික ගෙවීම නිදහස් වන අතර ඔහුට ලැබෙන වරප්‍රසාද සියල්ලක්ම නොඅඩුව ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ඒ වගේම පෙරේරා මහතාට මේ ලැබෙන සියලුම වන්දි මුදල් සහ සියලුම ප්‍රතිලාභ 100%ක්ම ආදායම් බදු වලින් නිදහස් වෙනවා. විශේෂයෙන්ම මේ සැලසුමේදී පෙරේරා මහතාට සෑම වසරකම නොමිලේ මෙඩිකල් චෙකප් එකක් කරගැනීමේ අවස්ථාව හිමි වෙනවා. එම අවස්ථාව ඔහුගේ සෑම උපන්දිනයකදීම ලබා ගැනීමට හැකි වෙනවා. එතැන් සිට මාස 6ක කාලයක් ඇතුළත ඔහුට මෙම චෙකප් එක කරගැනීමට පුළුවන්කම පවතිනවා. තවත් එක් අමතර වරප්‍රසාදයක් තමයි ෆ්ලෑෂ් හෙල්ත්. ෆ්ලෑෂ් හෙල්ත් කියන ඇප් එක ඔහුගේ ජංගම දුරකථනයට ඩවුන්ලෝඩ් කර ගැනීම තුළින් ශ්‍රී ලංකාව තුළ පවතින වෛද්‍ය පහසුකම් සඳහා බෙහෙත් සඳහා ඔහුට වට්ටම් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. හරි, මම හිතනවා ඔයාලට යම් කිසි අවබෝධයක් ලැබුණයි කියලා. විශේෂයෙන්ම අපි මුදලක් බැංකුවේ තැන්පත් කරනවට වඩා අපිට වැඩි වරප්‍රසාද විශාල වශයෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා. අපට වන්දි මුදල් ලබා ගැනීමේ හැකියාව. එතකොට අපේ පවුලේ යැපෙන්නන් වෙනුවෙන් අපිට හදිසියේ කරදරයක් වුණොත් ඔවුන් වෙනුවෙනුත් යම්කිසි රැකවරණයක් මේ තුලින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් අපි බැංකුවක මුදලක් තැන්පත් කරුවොත් අපිට මේ වරප්‍රසාද කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් මාසිකව මුදල් ටික තැන්පත් කරලා අපිට මේ සැලසුමක් ගොඩනගා ගන්න. හොඳයි, අද මම ඔබට විස්තර කෙරුවේ AIA New Smart Wealth කියන විශ්‍රාම සැලසුම පිළිබඳවයි. ඉතින් ඔබ මේ වැඩසටහන බලලා ඔබට යම් කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් යම් කිසි පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් මට ඕනම අවස්ථාවක අමතන්න. මාගේ දුරකථන අංකය මේ සමග මේ තිරේ දිස් වෙනවා. ඉතින් ඔබට පුළුවන් මාත් සමග සම්බන්ධ වෙලා ඔබගේ විශ්‍රාම සැලසුම ගොඩනගා ගැනීමට. හොඳයි, ඉතින් මම ඔබට ආරාධනා කරනවා AIA ජීවිත රක්ෂණ සමාගම වගේ ඉතාම විශ්වාසනීය, ඉතාම දැවැන්ත සමාගමක් සමග එකතු වෙලා ඔබගේ අනාගත විශ්‍රාමය සැලසුම් කරගන්න, ඔබගේ ආදරණීයන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්න එන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න. නැවතත් මේ වගේ වැඩසටහනකින් ඉදිරියේදී හමු වීමට බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමුගන්නවා. මම සුරංග AIA ජීවිත රක්ෂණ සමාගම වෙනුවෙන් ඔයාලා සියලුම දෙනාට අයබෝවන්.